දොඩම් යුස එකතු කරලා හදපු රසම රස ඔරෙන්ජ් කේක් එක. හරිම රසකට ගන්න පුළුවන් මේ දොඩම් යුස එකතු කරාම මේ ඔරෙන්ජ් කේක් එක. අපි බලමු මේ රසම රස ඔරෙන්ජ් කේක් එක හදාගන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මම අරගෙන තියෙන්නේ ගෙදරම තිබ්බ දොඩම්. ඔයාලට වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. හැබැයි අපි ගන්න දොඩම් වර්ගේ අනිවාර්යයෙන්ම පැණි රස වෙන්න ඕනේ. මම දොඩම් යුස ගන්නවා මිලිලීටර් 100ක්. අනිවාර්යයෙන්ම මිලිලීටර් 100ක් ඕනේ. මොකද මං හදන මේ රෙසිපියට දැන් මං කරන්නේ මුලින්ම දොඩම් යුස ටික හදාගන්න එක. ඔයාලට කැමති පැණි රස දොඩම් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මං දොඩම් ගෙඩි 5ක යුස ගත්තා. මෙතන වැඩියෙන් එකතු වෙනවා. නමුත් එකතු කරගන්න ඕනේ මිලිලීටර් 100යි. කේක් එක හදාගන්න. ඒ කියන්නේ මේ ගත්තු රෙසිපියට. දැන් මම කරන්නේ දොඩම් යුස ටික හදාගත්තා. ඊළඟට කරන්නේ බෝල් එකක් පොඳ පිරිසිදුවට අරගෙන ඒකට බිත්තර ගෙඩි 3ක් එකතු කරගන්න. අපි ගත්තු බිත්තර ටික හොඳට ගසා ගන්න ඕනේ. මේ ඔරෙන්ජ් කේක් එක හදනකොට බිත්තර හොඳට ගසා ගන්න ඕනේ. ඒක නිසා මම දැන් බිත්තර ගෙඩි 3 හොඳට බීට් කරගන්නවා. ඔයාලත් බීට් කරගන්න නැත්නම් මික්සර් එකකින් හරි හොඳට ගසා ගන්න මේ බිත්තර ටික. මුලින්ම කරන්නේ හොඳට පෙනෙනකම් මේ බිත්තර ටික හොඳට ගසා ගන්න. ඔයාලට මම පැහැදිලි ලෙස පෙන්නන්නම් කොයි ප්‍රමාණයට එනකන්ද මම මේ බිත්තර ටික හොඳට ගත්තේ කියලා. මෙන්න මේ ප්‍රමාණයට එනකම් බිත්තර ටික හොඳට ගසා ගන්න. ඊට පස්සේ සීනි ටික ටික එකතු කරගන්න. මම සීනි ගත්තා මෙතන ග්‍රෑම් 200ක්. මේ ග්‍රෑම් 200 මම එකතු කරගත්තා දෙපාරකට. ඔයාලත් එකපාර සීනි එකතු කරන්න යන්න එපා. ඒක නිසා සීනි දෙපාරකට හරි තුන් පාරකට හරි එකතු කරගන්න. ඊට පස්සේ වැනිලා ටේබල් ස්පූන් එකක් ගත්තා. ඒ වගේම මම බටර් ගත්තේ. බටර් දිය කරලා බටර් දිය කරලා මිලිලීටර් 100ක් ගත්තා. වැනිලා ටේබල් ස්පූන් එකක් ගත්තා. ඒ ටිකත් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මම දැන් ගත්තු ඔරෙන්ජ් ජූස් ටික එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මේ මිශ්‍රණයට මම එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලට පේනවා දැන් මුලින් තිබ්බ වර්ණය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් වර්ණය වෙනස් වෙලා තියෙන්නේ. හරිම ලස්සන කහ පාටකට එනවා. කලරින් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එකතු කරගන්නවා පාන් පිටි. පාන් පිටි ග්‍රෑම් 200යි. බේකින් පවුඩර් ටේබල් ස්පූන් 2ක් එකතු කරගන්න. දැන් මුලින්ම කරන්න ඕනේ පිටි ටික හලා ගන්න. ඊට පස්සේ ආයෙ කලවම් කරලා මල්ලු ටිකක් එකතු කරගත්තා. දැන් මිශ්‍රණය හොඳට මං කලවම් කරගන්නවා. මෙන්න මේ තියෙන්නේ මේ පදමට එනකම්ම. ඒ කියන්නේ අපි සාමාන්‍ය කේක් එකක් හදනකොට ටිකක් ඝන ගතියට එනවා. නමුත් මේ ඔයාලට මම මේ පෙන්නපු විදිහට ඒ ඝන ගතියට එන්නේ ටිකක් විතර ඝන ගතියෙන් අඩුවට තමයි ආවේ. මම oven එකේ විනාඩි 35 40 අතර බේක් කරගත්තා. ඒක කියන්නේ එක එක්කෙනාට තියෙන oven එක අනුව වෙනස් නිසා ඔයාලගේ heat එක බලලා ඔයාලා ඒ කේක් ගෙඩිය පුච්ච ගන්න. හරිම soft එකකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මම මේ කපන කොටත් ඒක කොයිතරම් මුදු විදියට ඇවිල්ලා තියෙනවද කියලා. මම මේ කේක් එක උණුවෙම තමයි ඔයාලට පෙන්නන්න ඕන නිසා මේ කපන්නේ. ලොකු කෑලි වලට මම ගත්තු ප්‍රමාණයෙන් කෑලි 8ක් කපා ගත්තා. ලොකු කෑලි වලින් කැපුවේ. ඔයාලට මම පෙන්නන්නම් දැන් මේ කේක් එක මැද කොහමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිම සුවඳක් එනවා. හරිම සුවඳක් වගේම තමයි හරිම රසයි. මේ බලන්නකෝ. ඇවිල්ලා කොයිතරම් ලස්සනකට ඇවිල්ලා තියෙනවද කියලා අපි හදපු ඔරෙන්ජ් කේක් එක. හරිම සුවඳක් තියෙනවා. සුවඳ වගේම තමයි රසයත් ගුණයක් තියෙනවා. ඉතින් ඔයාලත් දැන් ඉදිරියට එන නත්තල් උත්සව සමයේදී මේ වගේ රසම රස කේක් එකක් හදාගන්න පුළුවන්. මේ ඔරෙන්ජ් කේක් එක ගොඩාක් රසයි. අනිවාර්යෙන්ම ඔයාලත් හදලා රස බලන්න. ලස්සන දවසකින් නැවත අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.